ඔයා අපාය විශ්වාස කරන කෙනෙක්ද? එකපාරම අద్භූත බලවේග තුනක් ඇවිල්ලා මිනිස්සුන්ව මරලා දාන්න පටන් ගත්තොත් මොන වගේ දෙයක් වෙයිද? එහෙනම් අපි අද බලමු Hellbound කියන කොරියන් සීරීස් එක. මේ සීරීස් එකේ සීසන් දෙකක් තියෙනවා වගේම මේ සීසන් දෙකේ එපිසෝඩ් 6 ගානේ තියෙනවා. අපි අද බලමු Hellbound සීරීස් එකේ සීසන් 1 එකේ එපිසෝඩ් 6ෙම සම්පූර්ණ කතාව. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා සිනමා මේනියාවෙන් හැම කෙනෙක්ම. එහෙනම් වැඩි කතා නැතුව මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. පළවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නන්නේ කැෆේ එක ලැප් එකක් තියාගෙන වීඩියෝ ගන්න අරඹමින් ඉන්න තරුණ ළමයි පිරිසක්. මේ පිරිස බලමින් ඉන්නේ ජන්ජෙන් සූ කියලා පුද්ගලයෙක් ඉදිරිපත් කරපු වැඩසටහනක්. මේ පුද්ගලයා මේ වෙලාවේදී කියන්නේ දේව දූතයෙක් කියලා මිනිස්සුන්ට මැරෙන දවස ගැන අනාවැකි කියනවා. ඊට පස්සේ මිනිස්සෙන් මැරෙනවයි කියලා අනාවැකි පළ කරපු දවසට අපායන් අద్භූත බලවේග තුනක් ඇවිල්ලා ඒ මිනිස්සෙන්ව මරලා දාලා අනාවැකි ඉටු කරනවා කියලා. කොහොම නමුත් මේ ජන්ජෙන් සූ කියන පුද්ගලයා මේ අద్භූත බලවේග තුන පොල්මන් කරුවන් ලෙස තමයි හඳුන්වන්නේ. ඒ වගේ මේ පොල්මන් කරුවන් ලෙස හඳුන්වන අద్භූත බලවේග තුන මිනිස්සෙකුට පහර දීලා අනාවැකි ඉටු කරන්න ඒක නම් මරලා දාන සිද්ධියක වීඩියෝ දර්ශනයකුත් මේ වැඩසටහන හරහා පෙන්නනවා. කොහොම නමුත් මේ වීඩියෝ එක බලමින් ඉන්න තරුණ ළමයි පිරිස අතරින් එක පිරිමි ළමයෙක් නම් කියන්නේ මේ වීඩියෝ එක එඩිට් කරලා හදපු එකක් කියලා. ඊට පස්සේ මේ කැෆේ එකේම තවත් පැත්තකින් පෙන්නනවා හොඳටම බය වෙලා ඉන්න ජූමියන් හුන් කියලා මැදි වයසේ තරුණ පිරිමි කෙනෙක්ව මේ කෙනාගේ ෆෝන් එක අතේ තියාගෙන නිතරම වෙලාව බලමින් තමයි ඉන්නේ. කොහොම නමුත් වෙලාව 1:20 වෙනවත් එක්කම අර තරුණ ළමයි පිරිස බලමින් හිටපු වීඩියෝ එකේ හිටපු අద్භූත බලවේග ආකාරයෙන් බලවේග තුනක් ඇවිල්ලා මේ ජූමියන් හුන් කියන තරුණ පිරිමි කෙනාට පහර දෙන්න පටන් ගන්නවා. ජූමියන් හුන් ඉක්මනට මේ තැනින් පැනගෙන බේරෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ජූමියන් හුන් අල්ලගන්න මේ අద్භූත බලවේග තුන මහා පාරදිම මේ කෙනාට දරුණුවටම පහර දෙන්න පටන් ගන්නවා. කොච්චර දරුණුවට පහර දෙනවද කියනවනම් මේ අවටි ඉන්න මිනිස්සුන්ට මේක බලාගෙන ඉන්නත් අමාරුයි. අවසානයේ මේ අద్භූත බලවේග තුන ඒ අයට තියෙන බලයක් භාවිතා කරලා මේ පිරිමි කෙනාගේ සිරුර සම්පූර්ණයෙන්ම පුලුස්සලා දාලා අద్භූත විදියට මේ තැනින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ පෙන්නනවා ජින් කියන පොලිස් නිලධාරියව. ජින් මේ වෙලාවේදී පොලිසිය තියෙන හදිසි රැස්වීමකට පිටත් වෙලා යනවා. ඒකට හේතුව තමයි අద్භූත බලවේග තුන මරලා දාපු ජූමියන් හුන් කියන පිරිමි කෙනාගේ කේස් එක බාර වෙලා තියෙන්නේ මේ ජින් ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමට. කොහොම නමුත් ජින් මේ රැස්වීමට යනකොට ටිකක් ප්‍රමාදයි. මේ වෙලාවේදී මේ පොලිස් නිලධාරීන් අර අద్භූත බලවේග තුන ගැන කතා කරනවා. නමුත් මෙයාට හිතා ගන්න බැහැ මේ අද්භූත බලවේග තුන මොනවද, මේ බලවේග තුන කොහෙන්ද ආවේ කියලා. කොහොම නමුත් මේ පොලිස් ස්ටේෂන් එකේ ඉහළ නිලධාරියා කියන්නේ මේ අద్භූත බලවේග තුන ගැන මොකක්ම හරි හොඩුවාවක් හොයාගන්න කියලා. මේ රැස්වීම අවසාන මේ ඉහළ නිලධාරියා ජින්ට වෙනමම කතා කරලා හොඳටම බනිනවා රැස්වීමට වෙලාවට ආපු නැති එකට. ඒ වගේම මේ නිලධාරියා ජින්ට එක වැඩක් බාර දෙනවා. ඒ වැඩේ තමයි මේ අద్භූත බලවේග තුන ගැන වැඩසටහන් පවත්වන අර ජන්ජෙන් සූ කියන පුද්ගලයා ගැන හොයලා බලන්න කියලා. ඊට පස්සේ ජින් යාගේ සගයා වෙන යුම්පියොත් එක්ක ජන්ජින් සූගේ වැඩසටහනකට පිටත් වෙලා යනවා. මේ යන අතරතුරේදී යුම්පියෝ ඉන්ටර්නෙට් එකේ පරීක්ෂා කරලා බලනවා මේ ජන්ජින් සූ කියන පුද්ගලයා ගැන. ඇත්තටම මේ ජන්ජින් සූ කියන්නේ 2012 දී පිහිටවන ලද සීජින් හවේ නමින් හඳුනන ආගමික මධ්‍යස්ථානයක සභාපතිවරේ. කොහොම නමුත් ජින් යුම්පියොත් එක්ක මේ වැඩසටහනට ගිහිල්ලා ජන්ජින් සූ කියන දේවල් අහගෙන ඉන්නවා. ජන්ජින් සූ මේ වැඩසටහන හරහා කියන්නේ මේ සිදුවීම හැමදේම සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට. දෙවියන් උත්සාහ කරන්නේ මේ ලෝකේ ඉන්න පව්කාරයන් අපායට යවලා මේ ලෝකේ පිරිසිදු තැනක් කරන්න කියලා. ජන්ජින් සූ මේ වගේ කතා 100 ගාණක් මේ වැඩසටහන හරහා කියනවා. නමුත් පොලිස් නිලධාරියා ජින්ට නම් මේ කතා විකාරයක් වගේ. මේ වැඩසටහන අවසානයේ ජින් යුම්පියොත් එක ගිහිල්ලා ජන්ජින් සූත් එක කතා කරන්න උත්සාහ කරනවා. නමුත් මේලද ජින් දකින්න ඔයාගේ දුවත් මේ වැඩසටහනට එකතු වෙලා කියලා හොඳටම තරහ යන ජින් එයාගේ දුවට බැනලා පන්න ගන්නවා. ඒකට හේතුව තමයි මේ වැඩසටහන් වලින් ඉදිරිපත් කරන මතවාදවලට ජින් විරුද්ධයි. ජින් හිතාගෙන ඉන්නේ ජන්ජින් සූ කියන ආගමික උම්මත්තකයෙක් කියලා. කොහොම නමුත් ජින් යුම්පියොත් එක එකතු වෙලා ජන්ජින් සූත් එක කතා කරන්න උත්සාහ කරනවා. නමුත් මේනකොට ජින්සුට සම්මුඛ සාකච්ඡාව සඳහා පිටත් වෙලා යන්න තියෙන හින්දා මේ යන අතරතුරේදී ජින් සහ යුම්පියෝගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තීරණය කරනවා. ඊට පස්සේ ජන්ජින් සූ මේ යන අතරතුරේදී යාගේ කතාව කියන්න පටන් ගන්නවා. මීට කාලයකට කලින් ජන්ජින් සූට ජීවිතේ එපා වෙලා තියෙන කාලෙක යා තීරණය කළා තියෙනවා කඳු මුදුනකට ගිහිල්ලා යාගේ ජීවිතේ නැති කරගන්න. නමුත් ජින් සූ කඳු මුදුනට ගියාට පස්සේ දැකලා තියෙනවා අර අద్භූත බලවේගයන් තුන මිනිස්සෙකුට පහර දීලා ඒ කෙනාව දරුණුවටම පුළුස්සන සිද්ධියක්. ජින් සූ මේ වෙලාවේදී මේ දෙන්නට කියන්නේ ඒක දෙවියන්ගෙන් එයාට ලැබුණු පණිවිඩයක් කියලා. ඒ වගේ මේ පණිවිඩය අනිත් මිනිස්සුන්ට දැනුවත් කරන්න දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන එයාව කියලාත් මේ දෙන්නට කියනවා. ඒ කියන්නේ මේ ජන්ජින් සූ කියන විදිහට එයා මේ වැඩසටහන් හරහා දෙවියන්ගේ පණිවිඩය තමා මිනිස්සුන්ට ලබා දෙන්නේ. කොහොම නමුත් මේ ජන්ජින් සූ කියන කතාවලට ජින්ට නම් හොඳටම hina යනවා. ඒකට හේතුව තමයි මේ ලෝකේ පොඩිම හරි වැරද්දක් නොකරන කිසිම මිනිහෙක් නැහැනේ. එදිනදා කටයුතු වලදී හැම කෙනෙක්ගේම අතින් පොඩි හරි වැරද්දක් පොඩි හරි පාපයක් සිද්ධ වෙනවා. ඒ වගේ සිදුවන පොඩි වැරද්දකින් පොඩි පාපයකුනුත් දෙවියන් වහන්සේ
නිදහසේ මේ විදිහට දනුවන් දෙනවා නම් මිනිස්සුන්ට නිදහසේ තීරණයක් ගන්නවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියලා තමයි ජින් කියන්නේ. මේ වෙලාවේ ජන්ජින්සූ ජින්ට අනිත් පැත්තට කියන්නේ මිනිස්සෙන් නිදහස් කැමැත්තට පව් කරේ නැත්නම් ඔයාගේ වයිෆ් අතලා ජීවත් වෙනව නේද කියලා. ජන්ජින්සූ මෙහෙම කියන්න හේතුව තමයි වැඩසටහන වෙලාවේදී ජින්ගේ දුව හරහා දැනගෙන තියෙනවා ජින්ගේ වයිෆ්ව කාලයකට කලින් එක්තරා මිනිහෙක් ඝාතනය කරලා කියලා. ඒ අතීත සිදුවීම මතක් කරලා ජින්ගේ කටවහන ජන්ජින්සූ එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් කාඩ් එකක් දීලා මේතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ පෙන්නනවා මාළු කඩයක් කරගෙන යන පාක් කියලා ගෑනු කෙනෙක්ව. මේ කෙනා එයාගේ වැඩ ඉවර වෙලා නිවසට පිටත් වෙලා යනවා. පාක් නිවසට පිටත් වෙලා ගියාට පස්සේ තමයි දකින්නේ එයාගේ අද තියෙන උපන්දිනේට එයාගේ පුතයි දුවයි පුංචි කේක් එකක් සූදානම් කරලා කියලා. මේ තුන්දෙනා මේ විදිහට සතුටින් කාලය ගත කරන අතරතුරේදී මේ විදිහට එක්තරා අద్భుත අවතාරයක් වගේ දෙයක් ඇවිල්ලා පාක්ට කියන්නේ තමුන් දවස් 5කට පස්සේ හවස 3ට මිය යනවා. තමුන්න දැන්ටමත් අපායට නියම කරලා ඉවරයි කියලා. කොහොම නමුත් මේ වෙනකොට පාක්ගේ පුතා උපන්දිනේ සමන්න ආකාරයේ වීඩියෝ කර කර හිටපු හින්දා මේ අద్భుත සිද්ධියත් ඒ වීඩියෝ එකේ සටහන් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා ඇරෝහෙඩ් කියලා අන්තවාදී සංවිධානයක ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්ව මේ කෙනා අර අద్భుත සිදුවීම් එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ විසින් පෞකාරයෙන් මරලා අපායට අරන් යන සිද්ධිය මේ ඇරෝහෙඩ් කියන සංවිධානයේ අන්තවාදී වැඩවල වාසියට හරව ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ කෙනා මේ ඇරෝහෙඩ් සංවිධානයට විරුද්ධව අදහස් පළ කරපු කිම් කියන නවකතාකරුවෙක්ගේ වීඩියෝ එකක් පෙන්නලා කියන්නේ දෙවියන් වහන්සේට කලින් අපි මේ පෞකාරයට දනුවන් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ඇරෝහෙඩ් සංවිධානයේ මතවාද අනුගමනය කරන තරුණ ළමයි පිරිසක් ගිහිල්ලා මේ කිම් කියන නවකතාකරුට හොඳටම පහර දෙනවා වගේම ඒක වීඩියෝ කරලා සෝෂල් මීඩියා වල දානවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ වෙන සිද්ධියක් පෙන්නනවා. අර කිම් කියන නවකතාකරුට පහර දුන්න තරුණ ළමයි පිරිසෝ මේ වෙනකොට පොලිසියෙන් අල්ලගෙන ඒ වගේ මේ පිරිසව අරන් ඇවිල්ලා තියෙන්නේ අර ජින් කියන පොලිස් නිලධාරියා ඉන්න පොලිස් ස්ටේෂන් එකට. කොහොම නමුත් මේලදර කිම් කියන නවකතාකරුත් ලෝය කෙනෙක් එක්ක ඇවිල්ලා තියෙනවා අර ඇරෝහෙඩ් කියන සංවිධානයට සහ මේ ළමයින්ට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න. කිම් එක්ක ඇවිල්ලා තියෙන මේ ලෝයවැරියගේ නම තමයි මින් හයිජින්. කොහොම නමුත් මේලදර ජින් කියන පොලිස් නිලධාරියා ඇවිල්ලා මේ දෙන්නගෙන් වුණ සිද්ධිය ගැන ප්‍රශ්න කරනවා වගේම නැවතර ඇරෝහෙඩ් කියන සංවිධානයේ මේ අයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න කියලා ජින් එයාගේ කාඩ් එක මේ දෙන්නට දෙනවා. මේ තැන වැඩ ඉවර හින්දා මේ ජින් හයිජින් කියන ලෝය එයාගේ ඔෆිස් එකට පිටත් වෙලා යනවා. මේ වෙලාවේ සේවා දායකයෙක් ජින්ව හම්බ වෙන්න මේ ඔෆිස් එකට ඇවිල්ලා තියෙන හින්දා ජින් ගිහිල්ලා ඒ කෙනාව හම්බ වෙනවා. ඇත්තටම මේ විදිහට ජින්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ අර පාක් කියන ගෑනු කෙනා. පාක් මේ වෙලාවේ එයාව අපායට නියම කරපු සිද්ධිය ගැන ජින්ට කියනවා වගේම වීඩියෝ දර්ශන පවා පෙන්වනවා. ඒ වගේම පාක් මේ වෙලාවේ ලෝය ජින්ට කියන්නේ අර සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයේ සභාපති ජන්ජින් සූත් එක්ක එයා අපායට නියම කරලා තියෙන දවසේ හරියට මේ වෙලාවට සජීවී විකාශයක් කරන්න එකඟ වුණා කියලා. කොහොම නමුත් පාක් මේ වෙලාවේ ලෝය ජින්ගෙන් එක්තරා උදව්වක් ඉල්ලනවා. ඒ උදව්ව මොකක්ද කියලා පැහැදිලි නැති වුණත් මේත් එක්ක මේ සීරීස් එකේ එපිසෝඩ් 1 එක ඉවර වෙනවා. දෙවෙනි එපිසෝඩ් එක පටන් ගන්නදිම පෙන්නන්නේ පාක්ව පාක් ලෝය මින්ගෙන් උදව්වක් ඉල්ලුවානේ. ඒ උදව්ව තමයි පාක් අර සජීවී විකාශයට සහභාගී වෙනවට ගෙවීම වශයෙන් සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ සභාපති වොන් බිලියන 3ක් පාක්ට ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ මුදල් ලබා ගන්න වැඩේට තමයි පාක්ට ලෝය මින්ගේ උදව් වුණ වෙලා තියෙන්නේ. ලෝය මින් මේ වෙලාවේදී පාක්ට අනුතුරු අඟවනවා මේක සජීවී විකාශයක් හින්දා මොකක්ම හරි අවුලක් වුණොත් ඔයාගේ මුළු පවුලට මේ දේ බලපානවා කියලා. නමුත් පාක් නම් මේ වෙලාවේදී ලෝය මින්ට කියන්නේ අර අවතාරයේ කියපු විදිහටම දවස් 5කට පස්සේ එයා මිය ගියත් මේ සජීවී විකාශය හින්දා ලැබෙන මුදල් වලින් එයාගේ ළමයින් දෙන්නට හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ කියන දේත් පොයින්ට් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න ලෝය මින් මේ වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ මේ දවසේ රැ වෙන සිද්ධියක් පෙන්නනවා. ලෝය මින් මේ වෙනකොට එයාගේ ගෙදර ඉන්නේ. මින් මේ වෙලාවේදී දකින්න එයාගේ අම්මා කාමරේට වෙලා එයාට තොරෙන් සිගරට් එකක් බොනවා කියලා. මින් මේ වෙලාවේදී ගිහිල්ලා අම්මට බනිනවා. ඒකට හේතුව තමයි මින්ගේ අම්මා කියන්නේ කැන්සර් පේෂන්ට් කෙනෙක්. කොහොම නමුත් මින් මේ වෙලාවේදී අර අద్భుත අවතාරයේ මිනිස්සුන්ව අපායට නියම කරන සිද්ධිය ගැන වගේම අපායෙන් අద్భుත බලවේග තුනක් ඇවිල්ලා මිනිස්සෙන්ව මරලා දාන සිද්ධිය ගැන එයාගේ අම්මට කියනවා. මින්ගේ අම්මට මේ වෙලාවේදී තේරෙනවා මින් ගොඩක් අවුලෙන් ඉන්නේ කියලා. මින්ගේ හිත හදන්න ඕන හින්දා මේ අම්මා මින්ට කියන්නේ අපි හැම කෙනෙක්ම කවදා හරි දවසක මැරෙනවා ඒක හින්දා ඔය ගැන වැඩි හිතන්න එපා කියලා. ඊට පස්සේ පොලිස් ස්ටේෂන් එකේ වෙන සිද්ධියක් පෙන්නනවා. මේ පොලිස් ස්ටේෂන් එකේ ඉහළ නිලධාරියට අර ඇරෝහෙඩ් කියන සංවිධානයේ කෝල් එකක් ඇවිල්ලා මේ සංවිධානයෙන් කතා කරන කෙනා මේ වෙලාවේදී කියන්නේ අර කිම් කියන නවකතාකරුට පහර දීලා පොලිසියෙන් අල්ලගත්ත අර තරුණ ළමයි පිරිසව නිදාස් කරන්න කියලා. මේ කතා කරන කෙනා කවුරු වුණත් මේ කෙනා තර්ජනාත්මකව තමයි මේ දේ කියන්නේ. නමුත් මේ ඉහළ නිලධාරියා මේ ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. මේ කෙනා මේ කෝල් එක කට් කරලා දානවා. මේ වෙලාවත් මේ ජින් කියන පොලිස් නිලධාරියට අර මින් හයිජින් කියන ලෝයගෙන් කෝල් එකක් එනවා. ඒකට හේතුව තමයි අපායට නියම කරපු අර පාක් කියන ගෑනු කෙනා බාර දුන්න වැඩේට පොලිසියෙන් සහාය ගන්න ලෝය මින් තීරණය කරලා තියෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරී ජින් යුම්පියොත් එක්ක අර පාක් කියන ගෑනු කෙනාගේ ගෙදරට පිටත් වෙලා යනවා. මේ යන අතරතුරේදී සීජින් හාවේ ආගමික මධ්‍යස්ථානයේ සභාපති
ජන්ජින් සූවත් හම්බ වෙනවා. මේ පිරිස පාග්ගේ ගෙදරට පිටත්ලා යන අතරතුරේදී ලෝය මිනුත් මේ තැන්ට එනවා. ඒකට හේතුව තමා අර පාක් කියන ගෑනු කෙනා සජීවී විකාශයට සහභාගී වෙනවට ජන්ජින්සෝ ගෙවන්න පොරොන්දු වුණ මුදල් වල නීතිමය ලියවිලි මේ පිරිස එකතු වෙලා සකස් කරන්න තමා සූදානම් වෙන්නේ. මේ පිරිස එකතු වෙලා මේ වැඩේට අදාළ නීතිමය ලියවිලි හැම එකක්ම සාර්ථකව නිර්මාණය කරගන්නවා වගේම පාක්ට පොරොන්දු වුණ මුදල එයාගේ ගිණුමට බැර කරනවා. ජන්ජින්සෝ මේ වෙලාවේදී පාක්ගෙන් ප්‍රශ්න කරනවා පාක්ගේ ළමයින්ගේ තාත්තා ගැන. පාක් මේ වෙලාවේදී කියන්නේ එයා තනිකඩ අම්මා කෙනෙක් කියලා. නමුත් ජින්සුනා මේ වෙලාවේදී කියන්නේ ළමයි දෙන්නගේ වයස් පරතරයත් එක්ක බලනකොට තාත්තා කෙනෙක් නැතුව ළමයි දෙන්නෙක් ඉපදෙන්න කිසිම අවස්ථාවක් නැහැ කියලා. ජින්සු කියන්නේ පාක් ඒ විදිහට කරපු වැරද්ද හින්දා තමා දෙවියන් වහන්සේ යාව අපායට නියම කරලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ ජන්ජින්සුගේ ප්‍රශ්න කිරිල්ලට ලෝය මින්ට තරහ යනවා. ඒකට හේතුව තමා ජින්සු මේ විදිහට ප්‍රශ්න කරන්නේ පාක්ගේ පර්සනල් දේවල්නේ. කොහොම නමුත් මේ පිරිස මෙතන වැඩ ඉවර කරලා පාක්ට සමුදිලා පිටත් වෙලා යනවා. මේ යන අතරතුරේදී මේ ජින් කියන පොලිස් නිලධාරියා ලෝය මින්ගෙන් අහන්නේ පාක්ගේ ළමයි දෙන්නට මොකද කරන්න කියලා. ලෝය මින් මේලද කියන්නේ පාක්ගේ ළමයි දෙන්නව දවස් දෙකකින් කැනඩාවේ ඉන්න ඥාති සහෝදරයෙක් ගාවට පිටත් කරලා යවන්න හැමදේම සූදානම් කරලා තියෙන්නේ කියලා. මේ කියන දේ අහගෙන ඉන්න යුම්පියෝ මේ වෙලාවේ අමුතු හිනාවක් දානවා. ඊට පස්සේ මේ දවසේ රැ වෙන සිද්ධියක් පෙන්නනවා. අර ඇරෝහෙඩ් කියන සංවිධානයේ ලයිව් එකකට සම්බන්ධ වෙන යුම්පියෝ අපායට නියම කරපුවට පාක් කියන ගෑනු කෙනාගේ ළමයි දෙන්නට ඉන්නේ තාත්තලා දෙන්නෙක් කියන කාරණාව මේ සංවිධානයට දැනුම් දෙනවා. ඒකට හේතුව තමයි යුම්පියෝ කියන්නේ මේ ඇරෝහෙඩ් කියන සංවිධානයට දරුණුවටම ඇබ්බැහි වෙලා ඉන්න අනුගාමිකේ. ඊට පස්සේ පොලිස් නිලධාරි ජින්ව පෙන්නනවා. ජින් මේ වෙලාවේදී තමයි වැඩි ඉවරලා නිවසේට පිටත් වෙලා යන්නේ. ජින්ට මේ වෙලාවේදී තේරෙනවා එයාගේ දුව නිවසේ නැහැ කියලා. ජින් මේ වෙලාවේදී දුවට කෝල් එකක් ගන්නවා වගේම දුව මේ කෝල් එක හරහා කියන්නේ එයා යාළුවෙක්ගේ ගෙදර පාඩම් කරන්න නැවතුණා කියලා. ජින් මේ වෙලාවේදී එයාගේ දුව කියන කතාව විශ්වාස කරනවා. නමුත් ජින්ගේ දුව මේ වෙලාවේදී කියලා තියෙන බොරුවක්. මේ වෙනකොට මේක නා ඉන්නේ අර සීජින් හවේ කියන මධ්‍යස්ථානයේ ජන්ජින්සුගේ ගෙදර. ජින්සු මේ වෙලාවේදී මේ ළමයාගෙන් එයාගේ අම්මා මිය ගිහපු ආකාරය ගැන ප්‍රශ්න කරනවා වගේම ඒ ඝාතකයා ඉන්න තැනට මේ ළමයාව අරගෙන යනවා. මෙතනින් නවතින්නේ නැති ජින්සු මේ ළමයාව අවුස්සනවා. මේ ඝාතකයාගෙන් ඔයාගේ අම්මා මරපු එකට පලිය ගන්න කියලා. ඊට පස්සේ මේ ළමයා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් අරන් ගිහිල්ලා මේ ඝාතකයාට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වද්දලා සිහිය නැති කරනවා. ඊට පස්සේ ඇරෝහෙඩ් සංවිධාන ඉන්ෆ්ලුවෙන්සර්ව පෙන්නනවා. මේ ඉන්ෆ්ලුවෙන්සර් මේ සංවිධාන අනුගාමිකයින්ව අවුස්සනවර පාක් කියන ගෑනු කෙනාගේ ළමයි දෙන්නව ඒ අයගේ බාරයට ගන්න කියලා. මේ ඇරෝහෙඩ් සංවිධානයෙන් කරන්න යන දේ ලෝය මින්ටත් ආරංචි වෙනවා. ලෝය මින් ඉක්මනටම ගිහිල්ලා පාක් සහ එයාගේ ළමයි දෙන්නවත් අරගෙන එයාපෝට් එකට පිටත් වෙලා යනවා. ඒකට හේතුව තමයි ලෝය මින් උත්සාහ කරන්නේ අදම පාක්ගේ නියුන් සහෝදරිය ගාවට මේ ළමයි දෙන්නව පිටත් කරලා යවන්න. මේ යන අතරතුරේදී ලෝය මින් පොලිස් නිලධාරී ජින්ටත් මේ කාරණය ගැන කියනවා. ඊට පස්සේ මේ දෙන්න ආරක්ෂිතව මේ ළමයි දෙන්නව එයාපෝට් එකෙන් පිටත් කරලා යවනවා. ඊට පස්සේ ජන්ජින් සූ සහ පොලිස් නිලධාරී ජින්ගේ දුවව පෙන්නනවා. මේ දෙන්න අර ඝාතකයව වෙනත්ම තැනකට අරගෙන ඇවිල්ලා ගිනි උඳුනකට දාලා පණ පිටින් පුලුස්සනවා. මේ වගේ දරුණු දෙයක් කරලා ජින්ගේ දුව මේ දිහා බලාගෙන ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ තමයි පොලිසිය මේ සිද්ධිය ගැන දැනගන්නේ. පොලිසිය මේතන විමර්ශනය කරනවා වගේම දරුණුවටම පිළිසිලා තියෙන බොඩි එක හොයා ගන්නවා. ඊට පස්සේ පොලිස් නිලධාරී ජින්ව පෙන්නනවා. කැඳවීමක් හින්දා පොලිස් නිලධාරී ජින් ගිහිල්ලා මේ පොලිස් ස්ටේෂන් එකේ ඉහළ නිලධාරියව හම්බ වෙනවා. ජින් මේ වෙලාවේදී මේ නිලධාරිය හරහා තමයි දැනගන්නේ කාලයකට කලින් එයාගේ වයිෆ් මරලා දාපු ඝාතකයා දරුණු පිළිස්සුම් තුවාල ලබලා මිය ගිහිල්ලා කියලා. මේ ඉහළ නිලධාරියා ජින්ගෙන් අහනවා මේ සිදුවීමට ඔයාගේ සම්බන්ධයක් තියනවද කියලා. නමුත් ඇත්තටම ජින් මේ වෙලාවේදී තමයි මේ සිද්ධිය ගැන දැනගන්නේ. කොහොම නමුත් ජින්ගේ හිතේ පොඩි සතුටක් තියෙනවා මේ ඝාතකයාට වුණ දේ ගැන. ඊට පස්සේ අර ඇරෝහෙඩ් සංවිධාන ඉන්ෆ්ලුවෙන්සර්ව පෙන්නනවා. මේක නම් මේ ඇරෝහෙඩ් සංවිධාන අනුගාමිකෙන් අවුස්සන්න පටන් ගන්නවා. අපායට නියම වුණ අර පාක් කියන ගෑනු කෙනා පව්කාරියක්. ඒකින්ද දෙවියන් වහන්සේට කලින් අපි ඒ කෙනාට දඬුවම් දෙන්න ඕනි කියලා. ඊට පස්සේ පාක්ගේ ගෙදර වෙන සිද්ධියක් පෙන්නනවා. අර ඉන්ෆ්ලුවෙන්සර්ගේ කීමට අනුව මේ ඇරෝහෙඩ් සංවිධානයේ අනුගාමිකයන් පාක්ගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. පව්කාරයාට ඉක්මනින්ම දඬුවම් දෙන්න ඕනි කියලා. කොහොම නමුත් මේ වෙනකොට ලෝය මින් ඇතුළු පිරිසක් ඉන්නේ පාක්ගේ ගෙදර. මේ පිරිසට සජීවී විකාශයට අවශ්‍ය හැමදේම සූදානම් කරනවා වගේම ලෝය මින් පාක්ගේ හිත හදන්න උත්සාහ කරනවා. ඊට පස්සේ පොලිස් ස්ටේෂන් එකේ වෙන සිද්ධියක් පෙන්නනවා. මේ වෙලාවේදී අර ඇරෝහෙඩ් සංවිධාන අනුගාමිකයන් පිරිසක් ඇවිල්ලා මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න පොලිස් නිලධාරීන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේ පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නේ අර කිම් කියන නවකතාකරුට පහර දීලා පොලිසියෙන් අල්ලගත්තර තරුණ ළමයි පිරිසව නිදහස් කරගන්න. නමුත් මේ ඉන්න ජින් ඇතුළු පොලිස් නිලධාරීන්ට පුළුවන් වෙනවා මේ පිරිසට පහර දීලා යටත් කරගන්න. කොහොම නමුත් ටිකෙන් ටික දවස් ගෙවිලා ගිහිල්ලා අර පාක් කියන ගෑනු කෙනා අපායට යනවා කියලා අනවැකිය පළ කරපු දවස උදා වෙනවා. මේ නිසා කතා කරගත්ත විදිහට
අර සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයේ පිරිස සජීවී විකාශය සූදානම් කරලා වගේම හැම මීඩියා channel එකක් වගේම ගොඩක් මිනිස්සුන් මේ තැනට දැන්ටමත් රැස් වෙලා මේ වෙනකොට ජින් ඇතුළු පොලිස් නිලධාරීනුත් ආයුධ සූදානම් කරගෙන බලාගෙන ඉන්නේ මොකක් හරි අවුලක් වුණොත් ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න. කොහොම නමුත් හවස 3 වෙලා පාක් මැරනවයි කියලා අනාවැකිය කියපු වෙලාව උදා වෙනවත් එක්කම මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නන්නේ අර සජීවී විකාශනය වෙන සිද්ධිය. පාක් නම් මේලාදී හොඳටම බය වෙලා ඉන්නේ. කොහොම නමුත් හරියටම 3 වෙනවත් එක්කම අර අద్භූත බලවේග තුන මේ තැනට ඇවිල්ලා පාක්ට දරුණුවටම පහර දෙන්න පටන් ගන්නවා. මේ සිද්ධිය ලයිව් විකාශනය වෙන හින්දා හැම කෙනෙක්ම මේ දේ දැකලා හොඳටම බය වෙනවා. පොලිස් නිලධාරී ජින් මේලාදීයි කණ්ඩායමට අණ කරනවා මේ අద్භූත බලවේග තුනට වෙඩි තියන්න කියලා. නමුත් මේ වෙනකොට මේ පොලිස් නිලධාරීනුත් හොඳටම බය වෙලා ඉන්නේ. මේ වෙලාවේදී යුම්පියව පෙන්නනවා. යුම්පිය නම් මේ සිද්ධිය දැකලා හොඳටම සතුටු වෙනවා. මේ වෙලාවේදී පොලිස් නිලධාරී ජින්යාගේ පිස්ටල් එකත් අරගෙන ගිහිල්ලා වෙඩි තියලා මේ අద్භූත බලවේග නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ අద్භූත බලවේගික පහරකින් ජින්ට සිහිය නැති වෙනවා. ඊට පස්සේ මේ අద్භූත බලවේග තුන තුවාල ලබලා ඉන්න පාක්ව එයාගේ බලයක් භාවිතා කරලා දරුණුවටම පුලුස්සලා දාලා අద్භූත විදියට මේ තැනින් පැන ගන්නවා. මේ වෙලාවේදී ලෝය මින්යාගේ සහායකයා ඇරෙන්න මේ තැනින් ඉන්න හැම කෙනෙක්ම පාග්ගේ පිලිසිලාගේ සිරුරට හිත නමලා ගෞරව කරන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මිනිස්සෙයින් මේ වෙනකොට විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ මේක දෙවියන්ගේ ක්‍රියාවක් කියලා. ඊට පස්සේ සිහිය නැතුණ ජින් කෙන පොලිස් නිලධාරියව පෙන්නනවා. ජින්ට මේ වෙලාවේදී හොස්පිටල් එකෙන් තමයි සිහිය එන්නේ. කොහොම නමුත් ඊළඟ දවසේ උදෙන්ම ජින් පිටත් වෙලා යනවා. එයා වැඩ කරන පොලිස් ස්ටේෂන් එකට අපිට මේ වෙලාවේදී පෙන්නනවා මේ නගරය සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය වෙලා. පාරේවත් කිසිම මිනිහෙක් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි කලින් දවසේ සිද්ධ වුණ අර භයානක සිදුවීම හින්දා මිනිහෙන්ගේ එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. මේ දේ පොලිස් නිලධාරී ජින්ටත් තේරෙනවා. ස්ටේෂන් එකට ගියාට පස්සේ ජින්ට තේරෙනවා ස්ටේෂන් එකේ කිසිම කෙනෙක් නැහැ කියලා. ජින් නිකමට වගේ ටීවී එක දාලා බලනවා කලින් දවසේ සිදු වුණ සිදුවීමෙන් පස්සේ මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙනකොට ටීවී channel වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ අර සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයේ සභාපති ජන්ජින්සුව ජින්සු අතීතයේදී මිනිස්සුන්ට උදව් කරපු සිදුවීම් ගැන වීඩියෝ දර්ශන පවා මේ නිවුස් හරහා පෙන්නනවා. ඒ වගේ මේ channel වලින් උත්සාහ කරන්නේ ජින්සු වීරයෙක් විදියට සමාජගත කරන්න. කොහොම නමුත් මේ ටීවී channel එකේ පිරිස මේ වෙලාවේදී ජින්සුව ලයිව් සම්බන්ධ කරගන්නවා වගේම ජින්සුගෙන් ප්‍රශ්න කරනවා මේ වෙන සිද්ධිදාමේ ගැන. ජින්සු මේ වෙලාවේදී කියන්නේ අර පාක් කියන ගෑනු කෙනාගේ සිද්ධිය හරහා දෙවියන් වහන්සේ අපිට පණිවිඩයක් එවලා තියෙනවා. ඒ පණිවිඩය තමයි පව් කරන්නේ නැතුව හැම විටම ධාර්මිකව ජීවත් වෙන්න කියන එක කියලා. කොහොම නමුත් ජින්සු මේ වෙලාවෙත් උත්සාහ කරන්නේ ආගමික දේවල් මුල් කරගෙන මිනිසෙයින්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න. ඒ වගේම අර පාක් කියන ගෑනු කෙනාගේ පව් වලට උදව් කරලා දෙවියන් වහන්සේගේ ක්‍රියාවලට බාධා කරපු දෙන්නෙක් විදිහට ලෝය මින් සහ පොලිස් නිලධාරී ජින්ව නම් කරනවා. ඒ වගේම ජින්සු මේ ලයිව් වැඩසටහන හරහා කියන්නේ රජයට සහ මහජනතාවට මේ දෙන්නට විරුද්ධව පියවරක් ගන්න කියලා. කොහොම නමුත් මේ නිවුස් එක බලමින් ඉන්න පොලිස් නිලධාරී ජින්ව පෙන්නනවා. ජින් මේ වෙලාවේදී වයිෆ් එක කාලයකට කලින් මරලා දාපු අර ඝාතකයා මිය ගියපු සිද්ධිය ගැන තියෙන CCTV ෆුටේජ් එක නිකමට වගේ පරීක්ෂා කරලා බලනවා. මේ ෆුටේජ් එකේ තියෙන්නේ අර ඝාතකයා දරුණු විදියට පිලිස්සලා මිය යන්න කලින් කවුරු හරි කෙනෙක් ඒ කෙනාව ඇදගෙන යන සිද්ධිය. පොලිස් නිලධාරී ජින් මේ වෙලාවේදී තේරුම් ගන්නවා මේ විදියට මේ ඝාතකයාව ඇදගෙන යන්නේ එයාගේ දුව කියලා. ඒ වගේම පොලිස් නිලධාරී ජින් මේ වෙලාවේදී දකිනවා මේ ජන්ජින්සු මේ වැඩසටහනට සහභාගීලා ඉන්න තැන ඇඳුම් රැග් එකේ එයාගේ දුව ඒ දවසේ ඇඳගෙන හිටපු ඇඳුම එල්ලලා තියෙනවා කියලා. මේ දෙයින්ම පොලිස් නිලධාරී ජින් තේරුම් ගන්නවා ජන්ජින්සු තමයි එයාගේ දුවට මේ මිනිමරුම කරන්න අනුබල දීලා තියෙන්නේ කියලා. මේ නිසා හොඳටම කේන්ති යන පොලිස් නිලධාරී ජින් ජන්ජින්සුව හොයාගෙන පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඇරෝයිට් සංවිධාන ඉන්ෆ්ලුවෙන්සර්ව පෙන්නනවා මේ කෙනා ලයිව් එකක් හරහා අර පාක් කියන ගෑනු කෙනා මිය ගියපු දවසේ අර අద్භූත බලවේගයට වෙඩි තියපු පොලිස් නිලධාරී ජින්ගේ සහ මිය ගියපු පාක්ගේ සිරුරට හිසනමලා ගෞරව නොකරපු ලෝය මින් සහ යාගේ සහායකයාගේ වීඩියෝ පෙන්නලා කියන්නේ මේ අය දෙවියන්ගේ ක්‍රියාවලට අගෞරව කරපු අය මේ නිසා මේ අයට දනුවම් දෙන්න ඕනේ කියලා. මේ විදිහට මේකෙනත් මේ ඇරෝහෙඩ් සංවිධානයේ අනුගාමිකයින්ම පොලිස් නිලධාරී ජින්ට සහ ලෝය මින්ට විරුද්ධව අවුස්සන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝය මින්ව පෙන්නනවා. ලෝය මින් ඉක්මනටම ෆ්ලයිට් එකක් දාගෙන එයාගේ අම්මත් එක්ක කොරියාවෙන් පිටත් වෙලා යන්න තමයි සූදානම් වෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේ ලෝය මින් කිම් ජියොන් චිල් කියලා පුද්ගලයෙක්ගෙන් එයාට ලැබුණු පාර්සල් එකක් පරීක්ෂා කරලා බලනවා. මේ පාර්සල් එකේ තියෙන්නේ අනාගත බයිබලය කියලා ජන්ජින්සු නිර්මාණය කරපු පුස්තකයක්. ඊට පස්සේ පොලිස් නිලධාරී ජින්ව පෙන්නනවා ජන්ජින්සුව හොයාගෙන සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයට පොලිස් නිලධාරී ජින් පිටත් වෙලා ගියත් මේ තැන ඉන්න මිනිස්සෙයින් ජින්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ අතරතුරදී ලෝය මින්ව පෙන්නනවා. ලෝය මින් එයාගේ අම්මත් එක්ක ෆ්ලයිට් එකට පිටත් වෙලා යන අතරතුරේදී එයාගේ බඩුවගයක් ගන්න ඕන හින්දා එයාගේ ඔෆිස් එකට පිටත් වෙලා යනවා.
නමුත් මේ වෙලාවදිම අර ඇරෝහෙඩ් සංවිධානයෙන් අනුගාමිකෙන් පිරිසක් ඇවිල්ලා ලෝය මින්ට සහ එයාගේ අම්මට දරුණුවටම පහර දීලා මේ තැනින් පිටත් වෙලා යනවා. මින්ගේ අම්මා මේනකොට දරුණුවටම තුවාල ලබලා ඉන්නේ. මින් ඉක්මනට මෙයාගේ අම්මා හොස්පිටල් එකට අරන් ගියත් වැඩක් වෙන්නේ නැහැ. මින්ගේ අම්මා හොස්පිටල් එකේදී මිය යනවා. ඊට පස්සේ අර සීජින් හවේ අනුගාමිකෙන් පහර දෙන පොලිස් නිලධාරී ජින්ව පෙන්නනවා. ජින්ට මේ වෙලාවේදී ජන්ජින්සු කෝල් එක ගන්නවා වගේම මේ කෝල් එක හරහා ජින්සු මේ අවටින මිනිස්සුන්ට කියනවා පොලිස් නිලධාරී ජින්ට පහර දෙන එක නවත්තන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සුන් මේ පහර දෙන එක නවත්තන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට මිනිස්සෙන් ජන්ජින්සුගේ වචන දෙවියන්ගේ අනවිදියට තමයි පිළිගන්නේ. කොහොම නමුත් ජින්සු මේ වෙලාව දෙයා ඉන්න ලොකේෂන් එක එවන හින්දා පොලිස් නිලධාරී ජින් ඒතන්ට පිටත් වෙලා යනවා. ඊට පස්සේ ලෝය මින්ව පෙන්නනවා. මින් මේ වෙලාවේදී පිටත් වෙලා යනවා අර අනාගත බයිබලයේ කියන පුස්තකයට එවපු කිම් ජියොන්චිල් කියන පුද්ගලයාව හොයාගෙන. ඊට පස්සේ පොලිස් නිලධාරී ජින්ව පෙන්නනවා. ජින් මේ වෙලාවේදී ජන්ජින් සූ කියපු ලොකේෂන් එකට පිටත් වෙලා ගිහිල්ලා ඇත්තට මේතන අත්හැරලා දාපු පෙරපාසලා. කොහොම නමුත් මේතනදී ජන්ජින් සූව හම්බෙන පොලිස් නිලධාරී ජින් එයාගේ දුව ඉන්න තැන ගැන ප්‍රශ්න කරනවා. නමුත් මේලාදී ජන්ජින් සූ කියන්නේ එයා කියන දෙයට ඇහුම්කම් දීලා ඉන්න කියලා. ඊට පස්සේ ජින් සූ එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. මේ ජින් සූ කියන්නේ අවුරුදු 20කට කලින් අර අద్භූත අවතාරය විසින් අපායට නියම කරපු කෙනෙක්. ඒ වගේ මේ අවතාරේ ජින් සූ අපායට නියම කරලා තියෙන්නේ මේ දවසේ හරියටම 10:30ට. ජින් සූ මේ වෙලාවේදී පොලිස් නිලධාරී ජින්ට ඇත්තම කියනවා. ඒ තමා මේ අద్භූත සිදුවීම් වලට දෙවියන්ගේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා එයා දන්නේ නැහැ. එයාට අවශ්‍ය වුණේ මේ ලෝකේ ධාර්මික තැනක් කරන්න කියලා. ජින්සු ඒ නිසා කරලා තියෙන වැඩේ තමා මේ අద్භූත සිදුවීම් දාමයට දෙවියන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා කතන්දරයක් ගොතලා මිනිස්සුන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දෙයින් ජින්සු බලාපොරොත්තු වෙලා තියෙන්නේ මිනිස්සුන් පව් කරන එකෙන් වැළකීලා ධාර්මිකව ජීවත් වෙයි කියලා. කොහොම නමුත් මේනකොට ජින්සු බලාපොරොත්තු වෙන විදිහටම මේ අద్භූත සිදුවීම් වලට බය වෙලා මිනිස්සුන් පව් කරන එකෙන් වැළකීලා ඉන්න උත්සාහ කරනවා. කොහොම නමුත් මේ වෙලාවේදී ජන්ජින් සූ පොලිස් නිලධාරී ජින්ට කියන්නේ මං ඔයාගේ දුවව ගෙදර පිටත් කරලා යවුවා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ජින්සු පොලිස් නිලධාරී ජින්ට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. ඒ ඔප්ෂන්ස් දෙක තමයි හරියටම රෑ 10:30 වෙනවත් එක්කම අර අනාවැකී විදිහට අద్භූත බලවේගයන් තුන ඇවිල්ලා ජින්සුව මරලා දානවන්නේ. ජින්සු මේ වෙලාවේදී කියන්නේ ඒ දේ අවශ්‍ය නම් වීඩියෝ කරගෙන ගිහිල්ලා මිනිස්සුන්ට පෙන්වන්න. එහෙම නැත්නම් මගේ මරණය ගැන හෙළි නොකර මම නිර්මාණය කරපු ලෝකේ ඔයාගේ දුවත් එක්ක සතුටින් කාලය ගත කරන්න කියලා. කොහොම නමුත් ජින්සු මේලදී අනුතුරු ඇඟවීමක් කරනවා පොලිස් නිලධාරී ජින්ට. මම මේ අద్භූත බලවේග අතින් මිය යන ආකාරයේ වීඩියෝ කරලා මිනිස්සුන්ට පෙන්නුවොත් එහෙම මිනිස්සුන් කලබල වෙන්න පටන් ගනී කියලා. පොලිස් නිලධාරී ජින්ටත් තේරෙනවා මිනිස්සුන් මේනකොට ජින්සුව දෙවියන් වහන්සේගේ දූතයෙක් විදිහටනේ හිතාගෙන ඉන්නේ. ජින්සු මේ විදිහට අපායට නියම වෙලා මිය ගියා කියලා දැනගත්තොත් මිනිස්සුયો කලබල වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් 10:30 වෙනවත් එක්කම අර අద్භූත බලවේග තුන ඇවිල්ලා ජින්සුර දරුණුවටම පහර දීලා පුලුස්සලා දාලා අద్භූත විදිහට මේ තැනින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ලෝය මින්ව පෙන්නනවා. ලෝය මින් ගියානේ අර කිම් ජියොන්චිල් කියන පුද්ගලයාව හම්බ වෙන්න. ලෝය මින් ගිහිලා මේ කෙනාව හම්බුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කිම් ජියොන්චිල් කියන පුද්ගලයාත් ජන්ජින් සූගේ අනුගාමිකයෙක්. ඒ වගේම ජින්සු මේ කෙනාට පොරොන්දු වෙලා තියෙනවා. ලෝය මින්ව මරලා දැම්මොත් අර සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයේ ඊළඟ සභාපති විදිහට මේ කෙනාව පත් කරනවා කියලා. මේ නිසා මේ කිම් ජියොන්චිල් කියන පුද්ගලයා කරන වැඩේ තමයි අර ඇරෝහෙඩ් කියන සංවිධානයේ අනුගාමිකයන් එක්ක එකතු වෙලා ලෝය මින්ට පහර දීලා මරලා දානවා. කොහොම නමුත් මේ එපිසෝඩ් එක අවසානයේ බේ යන් ජේ කියලා පුද්ගලයෙක්ව පෙන්නනවත් එක්කම මේ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 4 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නන්නේ සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ විසින් ඉදිරිපත් කරපු වැඩසටහන. මේ වැඩසටහන හරහා පෙන්නනොර පාක් කියන ගෑනු කෙනා අපායට නියම කළා මිය ගියපු ස්ථානයේ මේ වෙනකොට පූජනීය ස්ථානයක් විදිහට ඉදි කරලා ඒ වගේම මේ ස්ථානය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා මේ වෙලාවේදී පෙන්නනවා. ඒ වගේ මේ වැඩසටහන හරහා කියන්නේ මේ වෙනකොට මිනිස්සුන් අර අපායට නියම කරාට පස්සේ සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තවත් අය හුදකලා ප්‍රදේශවලට ගිහිල්ලා අර අద్භූත බලවේග තුන පහර දීලා මරලා දාන්න උත්සාහ කරන සිද්ධිය සංගවන්න උත්සාහ කරනවා. ඒ දේවල් කරන්න එපා කියලා. ඒ වගේම සීජින් හවේ නව සභාපති කිම් ජියොන්චිල් මේ වැඩසටහන හරහා කියන්නේ පව් සංගවන්න උත්සාහ කරන්න එපා, පව් පාපොච්චාරණය කරන්න. ඒ විදිහට තමයි දෙවියන්ගේ කැමැත්තට බාධා නොකර ඉන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේ සිද්ධි මගින් මේ වෙනකොට අපිට තේරෙනවා මේ වෙනකොට කොරියාවේ සම්පූර්ණ පාලනය තියෙන්නේ මේ සීජින් හවේ කියන ආගමික මධ්‍යස්ථානයේ යටතේ. ඊට පස්සේ චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙන බේයන් ජේ කියන පුද්ගලයාව පෙන්නනවා. මේ වෙනකොට මේ බේයන් ජේ ඇතුළු නිෂ්පාදක මණ්ඩලයව හම්බ වෙන්න සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ යූජී නමින් හඳුන්වන පුද්ගලයෙක් සහ ඔහුගේ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පිරිසට අවශ්‍ය වෙලා තියෙනවා මිනිසෙන් අපායට යන සිද්ධිය ගැන වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. නමුත් මේ වෙලාවේ මේ සීජින් හවේ මධ්‍යස්ථානයේ යූජී කියන කෙනා මේ
මේ බේයන්ජේ ඇතුළු නිෂ්පාදක මණ්ඩලේ නිෂ්පාදන කටයුතු වලට ඕනවට වඩා ඇඟිලි ගහන්න හින්දා බේයන්ජේ මේ අයත් එක්ක වැඩ කරන්න එච්චරම කැමති නැහැ. ඒ වගේම යන්ජේ හිතාගෙන ඉන්නේ මේ සීජින් හවේ මධ්‍යස්ථානයේ ඉන්නේ ආගමික උම්මත්තක පිස්සෝ ටිකක් කියලා. කොහොම නමුත් යන්ජේගේ ඉහළ නිලධාරියා මේ වැඩේ බාර ගන්නවා. මේ නිසා යන්ජේ පිටත් වෙලා යනවා. මේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරන නිලධාරිනියව හම්බ වෙන්න. මේ යන අතරතුරේදී යන්ජේ යාගේ හොස්පිටල් එකේ ඉන්න වයිෆ්ට කෝල් එකක් ගන්නවා. ඒකට හේතුව තමයි යන්ජේගේ වයිෆ්ට මේනොට දරුවෙක් ලැබිලා ඉන්නේ. කොහොම නමුත් යන්ජේ මේ වෙලාවේදී වයිෆ්ට කියන්නේ අර වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන වැඩ කටයුතු හින්දා අද එයාව සහ ළමයාව බලන්න හොස්පිටල් එකට එන්න බැරි වෙයි කියලා. නමුත් යන්ජේ පොරොන්දු වෙනවා ඊළඟ දවසේ උදේ නිවාඩුවක් දාලා එයාව සහ ළමයාව බලන්න හොස්පිටල් එකට එනවා කියලා. ඊට පස්සේ යන්ජේ පිටත් වෙලා යනවා අර වාර්තා චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරන නිලධාරිනියව හම්බ වෙන්න. මේ නිලධාරිනියව හම්බ වෙන යන්ජේට මේ නිලධාරිනිය කියන්නේ මේ වාර්තා වැඩසටහනේ ඉදිරි සංස්කරණ කටයුතු කරන්න වැඩසටහනේ ස්ක්‍රිප්ට් එක යට ඕනේ කියලා. ඊට පස්සේ බේයන්ජේ පිටත් වෙලා යනවා සම නිෂ්පාදකයෙක් වෙන ඔහුගේ යාළුවා කන් ජුන්නෝන් හොයාගෙන. ජුන්නෝන් වැඩ කරන තැනට බේයන්ජේ පිටත් වෙලා ගියත් ජුන්නෝන් පේන්නේ නැහැ. නමුත් මේලදී යන්ජේ දකිනවා ජුන්නෝන්ගේ මේස උඩ තියෙනවා ණය ගැනීමේ ආයතනයක කාඩ් එකක්. යන්ජේ මේ කාඩ් එක අරගෙන මේ ආයතනයේ ලිපිනේ පරීක්ෂා කරලා බලනවා. නමුත් මේලදී ජුන්නෝන් කලබලෙන් ඇවිල්ලා යන්ජේගෙන් මේ කාඩ් එක උදුරලා ගන්නවා. ඒ වගේම ජුන්නෝන් අදරයාගේ වයිෆ් එක හදිසි ගමනක් සඳහා පිටත් වෙලා යන්න තියෙනවා කියලා කලබලෙන්ම පිටත් වෙලා යනවා. ඊට පස්සේ යන්ජේගේ වයිෆ්ව පෙන්නනවා. මේක නම් මේ හොස්පිටල් එකේ බේබි රූම් එකට ගිහිල්ලා යන්ජේට යවන්න එයාගේ දරුවාගේ වීඩියෝ එකක් ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදී මට අద్భుත අවතාරය වගේ දෙයක් ඇවිල්ලා තව දවස් 3කින් හරියටම රෑ 9:30ට මේ දරුවව අපායට නියම කරනවා කියලා අනාවැකියක් පළ කරනවා. යන්ජේගේ වයිෆ් නම් මේලදී හොඳටම කලබල වෙනවා. මේක නා ඉන්ටර්නෙට් එකේ පරීක්ෂා කරලා බලනවා මේ විදිහට ලදරුවන්ව අපායට නියම කරලා තියනවද කියලා. නමුත් එහෙම කිසිම ළමයෙක්ව යන්ජේගේ වයිෆ්ට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ බේයන්ජේව පෙන්නනවා. යන්ජේ මේ වෙනකොට යාගේ වැඩ කලින්ම ඉවර කරලා රෑම යාගේ වයිෆ් සහ ළමයාව බලන්න පිටත් වෙලා යන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් මේලදී ජුන්නෝන්ගේ වයිෆ් යන්ජේට කෝල් කරලා අහන්නේ ජුන්නෝන් ඔයත් එක්කද ඉන්නේ කියලා. ඒකට හේතුව තමයි ජුන්නෝන් මේ වෙනකොටත් ගෙදර ගිහිල්ලා නැහැ. ජුන්නෝන්ගේ වයිෆ් මේ වෙලාවේදී යන්ජේට කියන්නේ ජුන්නෝන් ටික දවසකින් ඉඳන් ටිකක් අවුලෙන් හිටියේ එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. කොහොම නමුත් යන්ජේට මේ වෙලාවේදී තේරෙනවා ජුන්නෝන් කලින් වතාවේදී අර බොරුවක් තමයි කියලා තියෙන්නේ කියලා. මේ වෙලාවේදී යන්ජේ පිටත් වෙලා යනවා ජුන්නෝන් ගාව තිබ්බ අර ණය ගැනීමේ කාඩ් එකේ තිබ්බ ඇඩ්‍රස් එකට. ඒකට හේතුව තමයි යන්ජේට මේ වෙනකොට තේරිලා තියෙන්නේ ජුන්නෝන් අනිවාර්යයෙන්ම ඒ තැනට තමයි පිටත් වෙලා යන්නේ නැත්තේ කියලා. යන්ජේ ඒ ලොකේෂන් එකට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. ඇත්තට මේතන පාළු ප්‍රදේශයක්. කොහොම නමුත් මේතනින් ජුන්නෝන් හොයාගන්න යන්ජේ ජුන්නෝන් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. නමුත් මේත් එක්කම අద్భుත බලවේග තුන ඇවිල්ලා ජුන්නෝන් මේතන තියෙන ජලාශයට ඇදගෙන ගිහිල්ලා දරුණුවටම පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජුන්නෝන් පුලිස්සලා දාලා අద్భుත විදිහට අතුරුදහන් වෙලා යනවා. මේ වෙලාවෙදි එක්තරා කණ්ඩායමක් ඇවිල්ලා ජුන්නෝන්ගේ බොඩි එක අරගෙන යනවා වගේම බේයන්ජේව අල්ල ගන්නවා. කොහොම නමුත් මේලදී මේ කණ්ඩායම එකිනෙකලා බේයන්ජේට කියන්නේ ඔයා දැකපු දරුණු සිදුවීම දැම්ම අමතක කරලා දාන්න. ඒ ගැන හොයන්න යන්න එපා ඔයා අනුතරේ වැටේ කියලා. කොහොම නමුත් මේලදී මේ කණ්ඩායමේ නායිකාව පෙන්නනවා. ඒ වෙන කවුරුවත් නෙමේ ලෝයමින්. ඒ කියන්නේ කලින් වතාවේදී අර ඇරෝහෙට් සංවිධානයේ පිරිස පහර දුන්න වෙලාවේ ලෝයමින් මිය ගිහිල්ලා නැහැ. කොහොම නමුත් මේ පිරිස යන්ජේට සිහිය නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ තැනින් දාලා පිටත් වෙලා යනවා. ඊට පස්සේ බේයන්ජේට සිහිය එන්නේ ඊළඟ දවසේ උදේ යාගේ කාර් එකෙන්. කොහොම නමුත් මේලදී යන්ජේ පිටත් වෙලා යන හොස්පිටල් එකට එයාගේ වයිෆ් සහ දරුවව බලන්න. ඊට පස්සේ පෙන්නනවා අර සීජින් හවේ මධ්‍යස්ථානයේ යූජී ඇතුළු පිරිස පොලිසියත් එක්ක ඇවිල්ලා ජුන්නෝන් මිය ගියපු තැන පරීක්ෂා කරලා බලනවා. ඒකට හේතුව තමයි මේ පිරිස දැනගෙන තියෙනවා මේ තැනදී කෙනෙක් අපායට නියම වෙලා කියලා. කොහොම නමුත් ලෝය මින් ඇතුළු පිරිස ජුන්නෝන්ගේ බොඩි එක මේ තැනින් අරන් ගියපු හින්දා මේ පිරිසට බොඩි එකක් නම් මේ තැනින් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ යූජී දකිනවා ණය ගැනීමේ ආයතනයේ කාඩ් එකක් මේ තැන වැටිලා තියෙනවා. මේ සිරුරට අතුරුදහන් උන එකට මේ ආයතනයේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න යූජී කෝකටත් කියලා මේ කාඩ් එකේ ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා හොස්පිටල් එකට ගියපු බේයන්ජේ බේයන්ජේ කෙලින්ම ගිහිල්ලා එයාගේ වයිෆ්ව හම්බ වෙනවා. කොහොම නමුත් මේලදී ගොඩක් දුකින් ඉන්න යන්ජේගේ වයිෆ් මේ දෙන්නගේ දරුවා අපායට නියම කරපු සිද්ධියේ වීඩියෝ එක යන්ජේට පෙන්නනවා. මේ වෙලාවේදී මේ වීඩියෝ එක දකින යන්ජේත් හොඳටම ෂොක් වෙනවා. ඊට පස්සේ යන්ජේ එයාගේ දරුවව බලන්න පිටත් වෙලා යනවත් එක්කම මේ සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 5 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නන්නේ දරුවව අපායට නියම කරපු එකට දුකින් ඉන්න බේයන්ජේව. යන්ජේ මේ වෙලාවේදී තීරණය කරනවා එයාගේ යාළුවා ජුන්නෝන් අර අద్భుත බලවේග අතින් මිය ගියාට
පස්සේ ජුන්වන්ගේ බොඩි එක අරන් ගියව පිරිසව හම්බ වෙන්න පිටත් වෙලා යන්න. මොකද යන්ජයට තේරිලා තියෙන්නේ එයාගේ දරුවගේ ප්‍රශ්නෙට මේ කණ්ඩායමෙන් මොනවම හරි උදව්වක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පෙන්නනවා අපායට නියම කරා කියලා අනාවැකියක් ලැබුණු කිම් යොන්සෝක් කියලා පුද්ගලයෙක්ව. යොන්සෝක් එයාට අපායෙන් අනාවැකියක් ලැබුණා කියලා අර සීජින් හවේ ආගමික මධ්‍යස්ථානට දැනුම් දීලා තියෙනවා. මේ නිසා මේ ආගමික මධ්‍යස්ථානයේ පිරිස කිම් සොක්ව හම්බ වෙන්න ඇවිල්ලා ඒ අනාවැකිය ලැබුණු ආකාරය ගැන ප්‍රකාශ ගන්නවා වගේම මේ කෙනාව අර අద్භූත බලවේග 3 විසින් මරලා දාන ආකාරය සජීවීව විකාශය කරනවා. ඇත්තටම මේ සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ පිරිස මේක චාරිත්‍රාක් විදිහට තමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙකුට අපායෙන් අනාවැකියක් ලැබුණාට පස්සේ ඒ කෙනා මිය යන දවසට මේ සීජින් හවේ මධ්‍යස්ථානයේ තියෙන විශේෂ ස්ටුඩියෝ එකක හැම කෙනෙකුටම නරඹන්න මේක සජීවීව විකාශය කරනවා. මේ දේ ඔප්පු කිරීමේ චාරිත්‍රයේ විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ බේයන්ජේව පෙන්නනවා. යන්ජේ හාන්කොක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ තැන ඉන්න ගොන් හියොන්ජුන් කියන මහාචාර්යවරයව හම්බ වෙනවා. ඇත්තටම අර ජුන්වන්ගේ සිරුර අයින් කරන වෙලාවේදී ඒ කණ්ඩායමේ කෙනෙක් ඇවිල්ලා යන්ජේත් එක්ක කතා කරන්නේ. ඒ කෙනා තමයි මේ මහාචාර්යවරයා. මේ හියොන්ජුන් කියන මහාචාර්යවරයා බේයන්ජේව දකින්නවත් එක්කම අහන්නේ මං ඔයාට ඊයේ වුණ සිදුවීම එවෙලෙම අමතක කරන්න කීවා. මොකටද නැවත මාව හොයාගෙන ආවේ කියලා. කොහොම නමුත් මේ හියොන්ජුන් කියන මහාචාර්යවරයා මේ වෙලාවේදී මේ පිරිස එකතු වෙලා කරන වැඩේ ගැන යන්ජේට පැහැදිලි කරලා දෙනවා. ඇත්තටම මේ හියොන්ජුන් ඇතුළු පිරිස අර සීජින් හවේ මධ්‍යස්ථානයේ ආගමික මතවාදවලට විරුද්ධයි. ප්‍රධාන වශයෙන්ම අර අద్භූත බලවේග තුන මිනිස්සුන්ට පහර දීලා සජීවීව විකාශය කරන එකට මේ පිරිස විරුද්ධයි. ඒකට හේතුව තමයි ඒ දෙන්නේ මිනිස්යාගේ වගේම මේ මිනිස්යාගේ පවුලේ අයගේ අනන්‍යතාවය මුළු ලෝකෙටම හෙළි වෙනවා. මේ නිසා මේ මහාචාර්ය හියොන්ජුන් ඇතුළු පිරිස කරන්නේ ඒ විදිහට අපායට නියම කරු මිනිස්සුන්ව හොයාගෙන ඒ මිනිස්සුන් අර අద్භූත බලවේග තුන මරලා දාමට පස්සේ ඒ අයගේ බොඩි එක රහසිගතව සංගවන එක. කොහොම නමුත් හියොන්ජුන් මේ දේවල් කීයට පස්සේ යන්ජේ එයාගේ අලුතුපන් ළමයාව අපායට නියම කරපු සිද්ධිය ගැන තියෙන වීඩියෝ එක මේ පිරිසට පෙන්නනවා. ඊට පස්සේ හියොන්ජුන් විශේෂ කෙනෙක් ගාවට යන්ජේව එක්කගෙන යනවා. ඊට පස්සේ අර සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ සභාපති කිම් ජොන් චිල් ඇතුළු පිරිසව පෙන්නනවා. මේ පිරිස දැනගෙන තියෙනවා අපායට නියම වෙලා මිය යන පුද්ගලයන්ගේ සිරුරු සංගවන සෝඩෝ කියන සංවිධානයක් ගැන. ඒ වගේම කලින් වතාවේදී අපායට නියමුණු අර යොන්සොක් කියන පුද්ගලයා හරහා මේ පිරිස දැනගෙන තියෙනවා ඒ කණ්ඩායමේ නායිකාව අර මින් හයිජින් කියන ලෝය කියලා. මේ නිසා සීජින් හවේ සභාපති කිම් ජොන් චිල් අණ කරනවා යූජීට මොනම හරි දෙයක් කරලා ඉක්මනට මේ කණ්ඩායම අල්ලගන්න කියලා. ඊට පස්සේ යූජී ඇරෝහෙඩ් සංවිධානයේ පිරිසත් එක්ක එකතු වෙලා ලෝය මින්ගේ කණ්ඩායමේ එක්කෙනෙක්ව අල්ලගන්නවා. ඒ වගේ මේ කෙනාට තර්ජනය කළා වගේම බය කරලා ලෝය මින්සා කණ්ඩායමේ අනිත් අය ඉන්න තැන අහගන්නවා. ඊට පස්සේ යූජී ඇරෝහෙඩ් සංවිධානයේ පිරිසත් එක්ක පිටත් වෙලා යනවා. ලෝය මින් අතුරු පිරිස සැඟවිලා මේ කටයුතු කරගෙන යන ස්ථානයට. ඊට පස්සේ ලෝය මින්ව පෙන්නනවා. බේයන්ජේ මේ වෙලාවේදී මහාචාර්ය හියොන්ජුන් එක්ක ඇවිල්ලා ලෝය මින්ව හම්බ වෙනවා. ලෝය මින් මේ වෙලාවේදී බේයන්ජේට කියන්නේ සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ කරන්නේ බොරුවක්. ඒ පිරිස උත්සාහ කරන්නේ බොරු ධර්මයක් ඉස්මතු කරගෙන මිනිස්සුන්ව පාලනය කරන්න කියලා. කොහොම නමුත් ලෝය මින් මේ වෙලාවේදී බේයන්ජේට කියන්නේ සීජින් හවේ ආගමික මධ්‍යස්ථානයේ මතවාද බිඳලා දාලා හැමදේම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් එකම කෙනා ඔයාගේ පුතා කියලා. මින් මෙහෙම කියන්න හේතුව තමයි අලුත උපන් ළමයි කිසිම පවක් කරන්නේ නැහැනේ. නමුත් මේ වෙනකොට බේයන්ජගේ පුතාට අපායට නියමුණා කියන අනාවැකියක් ලැබිලා තියෙනවා. සීජින් හවේ මධ්‍යස්ථානයේ කියන විදිහට මේ අద్භූත සිද්ධාමය වෙන්නේ මිනිස්යන්ගේ පව නිසා කියන කාරණය බොරුවක් කියලා මේ බේයන්ජගේ ළමයා හරහා ඔප්පු කරන්න පුළුවන්. මේ නිසා මින් කියන්නේ බේයන්ජේගේ ළමයා අපායට නියම කරලා තියෙන දවසේ ඒ වෙලාවේදී හැම කෙනෙකුටම බලන්න සජීවී විකාශයක් කරමු කියලා. ලෝය මින් මේ කියන කතාවට බේයන්ජේට හොඳටම තරහ යනවා. යන්ජේ මේ දෙන්නටත් බැනලා මෙතනින් පිටත් වෙලා යන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් මේ වෙලාවේදී මහාචාර්ය හියොන්ජුන් ඇවිල්ලා යන්ජේත් එක්ක කතා කරනවා. හියොන්ජුන් මේ වෙලාවේදී කියනවා කාලයකට කලින් එයාගේ දුවත් අපායට නියම කරපු සිද්ධියක් ගැන. ඊට පස්සේ අතීත සිදුවීම පෙන්නනවා. හියොන්ජුන් පිටත් වෙලා ගිහිලා තියෙන එයාගේ දුවත් එක්ක මුහුද බලන්න. නමුත් මේ යන අතරතුරදී අර අද්භූත අවතාරය තප්පර 30ක් ඇතුළත හියොන්ජුන්ගේ දුව අපායට නියම කරනවා කියලා අනාවැකියක් පළ කරලා තියෙනවා. ඊට පස්සේ තප්පර 30 ඉවර වෙනවත් එක්කම අර අද්භූත බලවේග තුන ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් හොඳටම බය වුණ හියොන්ජුන් මේ වාහනේ පැත්තකට හරවනවත් එක්කම ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා වගේම මේ වෙලාවේදී අර අද්භූත බලවේග තුන එයාගේ බලය භාවිතා කරලා හියොන්ජුන්ගේ දුව අපායට යවලා තියෙනවා. කොහොම නමුත් මේ දේවල් කියලා හියොන්ජුන් යන්ජේගේ හිත හදාන්න තමයි උත්සාහ කරන්නේ. හියොන්ජුන් යන්ජේව ඇරලවන්න තීරණය කළත් යන්ජේ ඒක ප්‍රතික්ෂේප කරන හින්දා මේකෙනා තනියෙන් මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් මේ යන අතරතුරේදී ඇරෝහෙඩ් සංවිධානයේ පිරිස ඇවිල්ලා හියොන්ජුන්ව අල්ලගන්නවා වගේම මේ පිරිස අල්ලගත්ත ලෝයමින්ගේ කණ්ඩායමේ අනිත් කෙනත් එක්ක හියොන්ජුන්ව ගිනි උදුනකට දාලා පුළුස්සනවා. ඊට පස්සේ ගෙදර ගියපු යන්ජේව පෙන්නනවා. යන්ජේගේ වයිෆ් මේ වෙනකොට අර අනාවැකිය හින්දා ගොඩක් දුකෙන් වගේම ෂොක් වෙලා ඉන්නේ. යන්ජේ මේ වෙලාවේදී මෙයාලගේ ළමයා නලවන ගමන් වයිෆ්ගේ හිත හදන්න උත්සාහ කරනවා. ඒ වගේම යන්ජේ මේ වෙලාවේදී කියනවා
ළමයා අපායට නියම වෙන දවසේ සජීවී විකාශයක් කරන්න සෝඩෝ සංවිධානයට එකඟුණා කියලා ඊට පස්සේ රහසිගත ස්ථානයේ සැඟවිලා ඉන්න ලෝය මින්ව පෙන්නනවා. මේ වෙලාවේදී ඇරෝයිට් සංවිධානයේ පිරිස සහ සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානයේ පිරිස ඇවිල්ලා ලෝය මින්ව අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මින් මේ වෙලාවේදී මෙයාගේ සෝඩෝ සංවිධානයේ රහසිගත රෙකෝඩින් ටේප්ස් වගේක් අවන් එකට දාලා විනාශ කරලා දාලා මේ තැනින් පැන ගන්නවා. මේ යන අතරතුරදී මින්ව මේ පිරිසට අහු වුණත් මින්ට පුළුවන් වෙනවා මේ පිරිසට පහර දීලා මේ තැනින් පැන ගන්න. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ වෙන සිද්ධියක් පෙන්නනවා. අර හියොන්ජුන් කියන මහාචාර්යවරයා වැඩ කරන හාන්කුක් විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට හියොන්ජුන්ගේ සහ කණ්ඩායම අනිත් කෙනාගේ පිරිසීගේ සිරුරු දෙක ඇරෝහෙඩ් සංවිධානයේ පිරිස විසින් එල්ලලා ඒ වගේ මේ පිරිස විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ දෙන්න දෙවියන් ප්‍රතික්ෂේප කරපු පව්කාරීන් කියලා. ඊට පස්සේ බේයන්ජයව පෙන්නනවා. මේ වෙලාවේදී බේයන්ජය වැඩ කරන තැන එනවා වගේම මේ වෙලාවේදී නිවුස් හරහා දකිනවා හියොන්ජුන් මහාචාර්යවරයාගේ පිරිසීගේ සිරුර හාන්කුක් විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට එල්ලලා තියෙනවා කියලා. ඒ වගේම යන්ජේ මේ වෙලාවේදී පරීක්ෂා කරලා බලනවා ඇරෝහෙඩ් සංවිධානයේ ඉන්ටර්නෙට් එකට මුදා හැරපු වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී මේ සංවිධානයේ පිරිස සඳහන් කරලා තියෙනවා අපායට නියම වෙලා මිය ගිහපු අයගේ සිරුරු සංගවන අර සෝඩෝ සංවිධානය ගැන. ඒ වගේ මේ පිරිස මේ වෙලාවේදී හෙළි කරනවා මේ සෝඩෝ සංවිධානයේ නායිකාවගේ නම කලින් ලෝයවරියක් විදිහට වැඩ කරපු මින් හයිජින් කියලා. ඒ වගේම ලෝය මින්ගේ ෆොටෝ එකක් පෙන්නලා මේ පිරිස කියන්නේ මින්ට විරුද්ධව ඉක්මනටම පියවරක් ගන්න කියලා. ඊට පස්සේ බේයන්ජේගේ වයිෆ්ව පෙන්නනවා. මේ කෙනා බේයන්ජේටවත් කියන්නේ නැතුව ළමයාවත් අරගෙන සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානයේ පිටත් වෙලා යනවත් එක්කම මේ සීරීස් එකේ 5 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 6 වෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නන්නේ සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානයට පිටත් වෙලා ගියපු බේයන්ජේගේ වයිෆ්ව. මේ කෙනා මේලාදී බේයන්ජේට මැසේජ් එකක් දානවා. මෙයාගේ දරුවට අනාවැකිය ලැබුණ එකට හේතුව ගැන දැනගන්න එයා සීජින්හාවේ මධ්‍යස්ථානයට පිටත් වෙලා ගියා කියලා. යන්ජේට තේරෙනවා එයාගේ වයිෆ් වැඩේ වරද්ද ගන්න යන්නේ කියලා. මේ නිසා යන්ජේ ඉක්මනටම පිටත් වෙලා යනවා සීජින්හාවේ මධ්‍යස්ථානයට. ඒ වගේම මේ යන අතරතුරේදී යන්ජේ ලෝය මින්ට මේ ගැන දැනුම් දෙනවා. ඊට පස්සේ යන්ජේගේ වයිෆ්ව පෙන්නනවා. මේක ළමේ සීජින්හාවේ මධ්‍යස්ථානයේ යූජී කියන කෙනාව හම්බ වෙලා අර අනාවැකිය ලැබුණ විදිහේ වීඩියෝ එකක් තියෙන පෙන් එකක් දෙනවා. මේ පෙන් එකේ තියෙන වීඩියෝ එක බලන යූජී හොඳටම කලබල වෙලා සභාපති කිම් ජොන් චිල්ව හම්බෙන්න පිටත් වෙලා යනවා. ඊට පස්සේ බේයන්ජේව පෙන්නනවා. බේයන්ජේ මේ සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානට එන අතරතුරේදී එයාගේ වයිෆ්ට කෝල් ගත්තත් මේ ගෑනු කෙනා මේ කෝල් කට් කරලා දානවා. ඊට පස්සේ සීජින්හාවේ මධ්‍යස්ථාන සභාපති කිම් ජොන් චිල් ඇතුළු පිරිසව පෙන්නනවා. මේ පිරිස මේ සිද්ධිය ගැන සාකච්ඡා කරනවා වගේම මෙයාට තේරෙනවා දැන් වැඩේ වරදින්න යන්නේ කියලා. මොකද මේ වගේ අලුත ඉපදුන දරුවෙකුටත් මේ විදිහට අපායට නියම කරා කියලා අනාවැකියක් ලැබුණා කියලා දැනගත්තොත් මේ මධ්‍යස්ථානයේ පිරිස ආගමික මුවාවෙන් කරගෙන ආපු බොරුව ගැන මිනිස්සෙන් දැනගන්නවා. ඒ කියන්නේ එතනින් එහාට මේ අයගේ සීජින්හාවේ ධර්මය ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වෙලා යනවා. මේ නිසා සභාපති කිම් ජොන් චිල් අනකරනවා යූජීට ඒ අම්මවයි දරුවවයි දැනට වෙන වෙනම හුදකලා කරලා තියන්න කියලා. ඊට පස්සේ මේ සීජින්හාවේ මධ්‍යස්ථානයේ ඉන්න ගෑනු කෙනෙක් ගිහිල්ලා යන්ජේගේ වයිෆ්ගේ දරුවව බලෙන් මෙයාගේ බාරයට ගන්නවා. මේ වෙලාවදී තමයි යන්ජේගේ වයිෆ්ට තේරෙන්නේ මේ සීජින්හාවේ මධ්‍යස්ථානයට ඇවිල්ලා කරපු මෝඩ වැඩේ ගැන. කොහොම නමුත් මේ වෙලාවදී මේ සීජින්හාවේ මධ්‍යස්ථානයෙන් පිටත වෙන දේ පෙන්නනවා. මේ වෙනකොට මීඩියා එක මේ තැනට රැස් වෙලා මහාචාර්ය හියොන්ජුන් අපායට නියම වෙලා මිය ගිහපු ආකාරය ගැන සීජින්හාවේ සභාපතිගෙන් ප්‍රකාශයක් ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙලාවේදී ලෝය මින් එයාගේ කණ්ඩායමේ දෙන්නෙක් සහ බේයන්ජේ එක මේ තැනට එනවා. මේ තැන මීඩියා එක රැස් වෙලා ඉන්නවා කියලා දකින ලෝය මින් එයාගේ කණ්ඩායමේ කෙනෙක්ව මේ තැනට යවලා කලබලයක් ඇති කරනවා. ඊට පස්සේ හැම කෙනෙක්ගේම අවධානය මේ පැත්තට යනවත් එක්කම ලෝය මින් එයාගේ කණ්ඩායමේ කෙනා සහ බේයන්ජේ සීජින්හාවේ මධ්‍යස්ථානට හොර රහසෙම ඇතුළු වෙලා මේ මධ්‍යස්ථානයේ ඉන්න පිරිසට පහර දීලා යන්ජේගේ වයිෆ් සහ දරුවවත් අරගෙන මේ තැනින් ඉක්මනටම පැන ගන්නවා. ඊට පස්සේ සීජින්හාවේ සභාපති කිම් ජොන් චිල්ව පෙන්නනවා. ජියොන් චිල් මේ වෙලාවේදී යූජීව කැඳවලා හොඳටම බනිනවා. මින් ඇතුළු පිරිසට අර ළමයාත් එක්ක පැන ගන්න ඉඩ දුන්න එකට ජියොන් චිල් මේ වෙලාවේදී යූජීට කියන්නේ ළමයා අපායට නියමුණ සිද්ධිය ගැන මිනිස්සෙන් දැනගන්න කලින් කොහොම හරි මේ පිරිසව අල්ලගන්න කියලා. ඊට පස්සේ පලා යන මින් ඇතුළු පිරිස පෙන්නනවා. මේ පිරිස පිටත් වෙලා යන්නේ ලී ඩොන්වුඩ් කියලා මෙයාට පක්ෂපාතී කෙනෙක්ගේ නිවසකට. ඇත්තට මේ ලී ඩොන්වුඩ් කියන්නේ අපායට නියමුණා කියලා අනාවැකියක් ලැබුණු කෙනෙක්. කොහොම නමුත් මේ තැන්දී ලෝය මින් බේයන්ජේගේ වයිෆ් කැමති කරගන්නවා ළමයා අපායට යන දවසේ සජීවී විකාශයක් කරන්න. ඒ වගේම ලෝය මින් මේ ලී ඩොන්වුඩ් කියන කෙනත් එක්ක එකතු වෙලා බේයන්ජේගේ ළමයාව අපායට නියමුණා කියලා සටහන් වෙලා තියෙන වීඩියෝ එක අන්තර්ජාලයට මුදා හරිනවා. ඒ වගේම ලෝය මින් මිනිස්සුන්ව දැනුවත් කරනවා මේ ළමයා අපායට නියම කරන දවසේ හරියට මේ වෙලාවට සජීවී විකාශයක් කරනවා කියලා. මේ දේ සීජින්හාවේ මධ්‍යස්ථානයේ සභාපති ඇතුළු පිරිසත් බලාගෙන ඉන්නේ. මේ වෙලාවදී තමයි මේ පිරිසට රත් වෙන්නේ.
මොකද මේ අය කරපු බොරුව මාට්ටු වෙන්නනේ යන්නේ. කොහොම නමුත් ඊට පස්සේ ඊළඟ දවසේ උදේ වෙන සිද්ධියක් පෙන්නනවා. ලෝය මින් මේ වෙනකොට උපරිම උත්සාහ කරනවා බේයන්ජේගේ වයිෆ්ගේ හිත හදන්න. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. බේයන්ජේගේ වයිෆ් ලෝය මින්ට කියන්නේ මොන දේ වෙලා හරි දරුවාගේ ජීවිතේ බේරුණොත් ඇති කියලා. මේ වෙලාව දැන් ලී ඩොන්නුක් කියන පුද්ගලයා එයාට බඩුවගයක් ගන්න තියෙනවා කියලා මේ නිවසින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අතීතේ වෙන සිද්ධියක් පෙන්නනවා. මේ වෙලාවේදී රෝහිත් සංවිධාන ඉන්ෆ්ලුවෙන්සර් තමයි පෙන්වන්නේ මිනිස්සුන් අන්තවාදී වැඩවලට මෙහෙවපු මේ කෙනාටත් අවසානයේදී අර අద్භූත අවතාරය හරහා අපායට නියම කරනවා කියලා අනාවැකියක් ලැබිලා තියෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සර් වෙන කවුරුත් නෙමේ අර ඩොන්නුක් කියන පුද්ගලයා. ඊට පස්සේ බඩුවගයක් ගන්න තියෙනවා කියලා පිටත් වෙලා ගියපු ලී ඩොන්නුක් කියන පුද්ගලයාව පෙන්නනවා. ඇත්තටම මේ කෙනා බඩුවගයක් ගන්න නෙමේ ඇවිල්ලා තියෙන්නේ. මේ කෙනා කෙලින්ම සීජින්හාවේ සභාපති කිම් ජොන් චිල්ට කෝල් එකක් ගන්නවා. ඇත්තටම මේ ලී ඩොන්නුක් කියන්නේ සීජින්හාවේ අනුගාමිකයෙක්. ඩොන්නුක් මේ වෙලාවේ සභාපති කිම් ජොන් චිල්ට කියනවා මින් හයිජින් අර ළමයාත් එක්ක ආයේ ගෙදර ඉන්නේ කියලා. ඒ වගේම මින් හයිජින් ළමයා අපායට නියම කරන සිද්ධිය සජීවීව විකාශය කරන්න යන දවස අද කියලා මේ සභාපතිට කියනවා. ඇත්තට මේ ලී ඩොන්නුක් කියන කෙනාව අපායට නියම වෙන්න තියෙන්නේ අර බේයන්ජගේ ළමයාව අපායට නියම වෙලා විනාඩි 5කට පස්සේ ඩොන්නුක් මේ වෙලාවේ හිතාගෙන ඉන්නේ මේ ළමයා අපායට යන සිද්ධිය සහ එයා අපායට යන සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මේ නිසා සභාපති කිම් ජොන් චිල්ගෙන් ඩොන්නුක් ඒ ගැන ප්‍රශ්න කරනවා. මේ වෙලාවේදී සභාපති කිම් ජොන් චිල් ඩොන්නුක්ගේ මේ සැකය යාගේ වාසියට හරව ගන්නවා. කිම් ජොන් චිල් මේ වෙලාවේදී කියන්නේ දෙවියන් වහන්සේ කිසිම පවක් නොකරපු කුඩා ලදරුවෙක්ව අපායට නියම කරා. ඒ වැරද්ද හදාගන්න දෙවියන් තෝරගත්ත ගැලවුම්කාරයා තමයි ඔයා කියලා. මේ දේවල් කියලා සභාපති කිම් ජොන් චිල් උත්සාහ කරන්නේ මින් හයිජින් සහ ළමයා ඉන්න තැන අහගන්න. නමුත් මේ වෙලාවේදී මේ දේ අහගෙන ඉන්න ඩොන්නුක් නම් හිතන්නේ දෙවියන් තෝරගෙන තියෙන ගැලවුම්කාරයා එයා කියලා. ඩොන්නුක් මේ කෝල් එක කට් කරලා දාලා මේ ෆෝන් එකත් පැත්තකින් දාලා මෙතනින් පිටත් වෙලා යනවා. ඩොන්නුක් කරා සභාපති කිම් ජොන් චිල්ට මින් හයිජින් සහ දරුවව ඉන්න තැන දැනගන්න හම්බුන්නේ නැහැනේ. නමුත් මේක නම් මේ කෝල් එක ආපු ලොකේෂන් එක ට්‍රැක් කරලා ලෝය මින් අතුරු පිරිස සැඟවිලා ඉන්න ප්‍රදේශය හොයා ගන්නවා. ඊට පස්සේ මේ දවසේ රැ වෙන සිද්ධියක් පෙන්නනවා. සීජින්හාවේ සභාපති කිම් ජොන් චිල් කියපු කතාව හොඳටම හිතට වද්දගෙන ඉන්න ඩොන්නුක් බේයන්ජේටත් පහර දීලා බේයන්ජේගේ වයිෆ් සහ ළමයාව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී ලෝය මින් ඩොන්නුක් නවත්වනවා. මේ වෙලාවේදී ලෝය මින් සහ ඩොන්නුක් අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේක අවස්ථාවක් කරගන්න බේයන්ජේගේ වයිෆ් ළමයාවත් අරගෙන ඩොන්නුක්ගේ ගෙදරින් එළියට එනවා. මේ කෙනා මේ වෙලාවේදී දකිනවා මේ කලබලෙ හින්දා අවට ගෙවල් වල මිනිස්සුන් මේ තැන රැස් වෙලා කියලා. මේත් එක්කම අර අద్භූත බලවේග තුනත් මේ තැනට එනවා. ඒකට හේතුව තමා මේ ළමයාව අපායට නියම කරලා තියෙන වෙලාව උදා වෙලා මේ වෙලාවේදී මේ අద్භූත බලවේග තුන මේ ළමයාට පාර දෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදී බේයන්ජේගේ වයිෆ් උපරිම උත්සාහයක් දෙනවා මේ අద్භූත බලවේග වලින් මේ ළමයාව ආරක්ෂා කරන්න. නමුත් එක තැනකදී මේ අద్භූත බලවේග තුනට යන්ජේගේ වයිෆ් ළමයාත් එක්ක කොටු වෙනවා. කොහොම නමුත් මේ වෙලාවේදී මේ අద్භූත බලවේග තුන ඒ අයගේ තියෙන බලය භාවිතා කරලා ළමයා අපායට නියම කරන්න තමයි යන්නේ. මේත් එක්ක බේයන්ජේ මේ විදිහට ඇවිල්ලා ළමයාව සහ එයාගේ වයිෆ්ව බදාගෙන ආරක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ වෙලාවේදී බේයන්ජේ වයිෆ්ලා ළමයා තුන්දෙනාම මේ තැනදී සම්පූර්ණයෙන්ම අලු වෙලා යනවා. ලෝය මින්ටත් මේ වෙලාවේදී කරගන්න දෙයක් නැහැ. කොහොම නමුත් ටික වෙලාවක් යනවත් එක්කම ළමයා අනන සද්දය ලෝය මින්සා මේ අවට ඉන්න මිනිස්සුන්ට ඇහෙනවා. ඒ කියන්නේ අර අద్භූත බලවේග තුනේ බලයෙන් ළමයාට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. මේ දේ දකින ඩොන්නුක් උත්සාහ කරන්නේ ළමයාට මේ විදිහට යන්නලා මරලා දාන්න. නමුත් මේ වෙලාවේදී ලෝය මින් ඩොන්නුක්ව නවත්වනවා. මේ වෙලාවේදී ලෝය මින් සහ ඩොන්නුක් අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. කොහොම නමුත් ටික වෙලාවක් යනවත් එක්කම ඩොන්නුක්ව අපායට නියම වෙන වෙලාව එළඹෙනවා. මේ නිසා අద్භූත බලවේග තුන ඇවිල්ලා ඩොන්නුක්ට පහර දීලා අපායට නියම කරනවා. මේ වෙලාවේදී ලෝය මින් බේයන්ජේගේ ළමයාවත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදීම අර සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානයේ යූජී ඇතුළු පිරිස මේතැනට ඇවිල්ලා මින්ව සහ ළමයාව එයාගේ බාරයට ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදී මේතැන රැස් වෙලා ඉන්න මිනිස්සු සීජින්හාවේ මධ්‍යස්ථානයේ පිරිසට බාධා කරලා මින්ට ළමයාත් එක්ක මේතනින් පැන ගන්න අවස්ථාව හදලා දෙනවා. මොකද මේ වෙනකොට මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ මේ සීජින්හාවේ ආගමික මධ්‍යස්ථානය කරන්නේ බොරුවක් කියලා. මේ වෙලාවේදී මේතැන ඉන්න මිනිස්සෙක් යූජීගේ මූන්ටම කපටි බොරුකාරයා කියලා බයිනවා වගේම මේ නිසා යූජී මේ කෙනාට පහර දෙනවා. මේ පහර දීම හින්දා මේතැන ඉන්න පොලිසිය අය යූජී වැරස් කරනවා. ඒ කියන්නේ මේ වෙනකොට පොලිසිය අය මේ ආගමික මධ්‍යස්ථානයේ පිරිසට සහාය දක්වන එක නවත්තලා දාලා ඊට පස්සේ බේයන්ජේගේ ළමයාවත් අරගෙන යන ලෝය මින්ව පෙන්නනවා. මින් ටැක්සියකින් මේ ළමයාවත් අරගෙන මේතනින් පිටත් වෙලා යනවත් එක්කම මේ සීරීස් එකේ පළවෙනි සීසන් එක ඉවර වෙනවා. කොහොම නමුත් මේ සීරීස් එකේ පෝස්ටර් ක්‍රෙඩිට් සීන් එකේදී එක දරුණු සිද්ධියක් පෙන්නනවා. ඒ සිද්ධිය තමයි අපායට නියම වුණාට පාක් කියන ගෑනු කෙනාගේ පිලිසීගේ සිරුර අස්සේ කොටස් හරහා නැවත පාක්ට ජීවේ ලැබෙනවා. මේ සීන් එක හරහා සීසන් 2 ගැන පොඩි අදහසක් මේ විදිහට දීලා තියෙනවා.
season 2 එකෙන් ඉක්මනටම හමු වෙනකන් ගිහින් එන්න. Thanks for your watching and respect.